Git හුරුව ආයුබෝවන් ඔබ Git හුරුව පාඩම් මාලාවේ ආරම්භක පාඩම් වෙත පිවිසෙනවා. මම දිසාල ඒකනායක. Git යනු version control කිරීම සඳහා භාවිතා කළ හැකි මෘදුකාංග අතුරින් එක් මෘදුකාංගයක්. version control කිරීම මෘදුකාංග සංවර්ධනයේ ඉතාම වැදගත් අංශයක්. Git හුරුව පාඩම් මාලාවේ අරමුණ වන්නේ ප්‍රායෝගික අභ්‍යාස තුළින් Git version control මෘදුකාංගය භාවිතා කළ හැකි ආකාරය හුරු කරවීමයි. මෙම පාඩම් මාලාව Git අරඹන්නන් සඳහා සකස් කරන ලද පාඩම් මාලාවක් ලෙස හැඳින්විය හැකියි. මෙම පාඩම් මාලාවේදී Git මෘදුකාංගය හා සම්බන්ධ තාක්ෂණික කරුණු හෝ Git මෘදුකාංගය හා සම්බන්ධ විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් අවශ්‍ය අවස්ථාවලදී ඉතාමත් කෙටියෙන් අත්‍යවශ්‍ය සංකල්ප විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබ Git භාවිතා කරන්නට අදහස් කරන්නේ නම් සංකල්ප හා තාක්ෂණික කරුණු ගැන උනන්දු වීම අත්‍යවශ්‍යයි. මෙම පාඩම් මාලාව මෙම පාඩමත් සමග කොටස් 7කින් යුතු වන අතර ඒ සඳහා ගතවන කාලය ආසන්න වශයෙන් පැයක් පමණ වනවා. දැනට ඔබ version control system එකක් භාවිතා නොකරන මෘදුකාංග සංවර්ධකයෙකු නම් Git භාවිතය මගින් ඔබගේ මෘදුකාංග සංවර්ධන විලාසය, ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය විශාල පරිවර්තනයකට ලක් කරගත හැකියි. version control යනු කාලයත් සමග වෙනස් වීම් වාර්තා තබා ගැනීම ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. Git පහසුකම් රාශියක් සහිත version control system එකක්. එය ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකි අතර ප්‍රධාන මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේ බාගත හැකියි. Git Linus Torvalds විසින් ආරම්භන ලද ව්‍යාපෘතියක්. Git භාවිතා කරන්නන් කිහිප දෙනෙක් හඳුනා ගනිමු. Git වල තිබෙන පහසුකම් කිහිපයක් ඉදිරිපත් කිරීමක් සමගින් සලකා බලමු. මේ සඳහා වෙබ් පිටුවක් භාවිතා කරමින් අභ්‍යාසයක් ඉදිරිපත් කරන්නම්. මෙම පාඩම් මාලාව අවබෝධ කර ගැනීමට HTML පිළිබඳව දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. දෙවන පාඩමේ සිට Git පිළිබඳව සියල්ල මුල සිටම සරලව හඳුන්වා දීම සිදුවනවා. මෙම පාඩමේ අරමුණ Git හඳුන්වා දීම පමණයි. මේ සඳහා සකස් කළ වෙබ් පිටුව අඩංගු ෆෝල්ඩරය වම් ඉහළ කෙළවරේ දකින්න පුළුවන්. ඒ තුල demo නමින් HTML ගොනුවක් ඔබට පෙනෙනවා ඇති. එම ෆෝල්ඩරයම Windows command prompt එක මගින් දකුණු පහළ කෙළවරේ දකින්න පුළුවන්. වෙබ් පිටුව දර්ශනය වන ආකාරය වම් පහළ කෙළවරේ දක්වනවා. මෙම වෙබ් පිටුව සකස් කළ ආකාරය අඩංගු HTML tags නැත්නම් source code එක දකුණු ඉහළ කෙළවරේ දකින්න පුළුවන්. දන්වනවා background වර්ණය කහපාට කරන ලෙස හා distributed version control system යනුවෙන් නව පේලියක් Git යන පේලියට පහලින් එකතු කරන ලෙස. අවශ්‍ය වනවා නව වෙනසට වෙබ් පිටුව සකස් කොට එය පෙර තත්ත්වය හා සසඳා බලන්න. Git භාවිතා කරමින් වෙනස්කම් කිරීම ආරම්භමු. වෙබ් පිටුව රිෆ්‍රෙෂ් කරගනිමු. නව වෙනස දර්ශනය වනවා. කේත පරීක්ෂා කරන්න. පෙර තිබූ තත්ත්වය නැවත කැඳවමු. වෙබ් පිටුව රිෆ්‍රෙෂ් කරන්න. කේත පරීක්ෂා කරමු. කේත වෙනස් වී ඇති බව දන්වනවා. වෙනස්කම් කැඳවමු. නැවතත් පෙර තිබූ කේත තිරේ දිස් වෙනවා. වෙබ් පිටුවේ
පෙර හා පසු කේත අතර වෙනස්කම් සසඳමු. සිදු කළ පෙර හා පසු වෙනස්කම් අතර සැසඳීම දර්ශනය වෙනවා. ඔබට Git සහ version control පිළිබඳ යම් අවබෝධයක් මෙම පාඩමෙන් ලැබෙන්නට ඇතැයි විශ්වාස කරන අතර Git හුරුව ආරම්භක පාඩම මෙතනින් අවසන් කරනවා. නැරඹුවාට ස්තුතියි.